ප්‍රථම පන්දුවටම පහරක් කෙල්ල කළා ඩීප් බැක්වර්ඩ් ස්කාලෙක් කළා පෙරහැලින්. Saudara Wani අම්බලන්තොට නැත්නම් හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට ප්‍රදේශය තුළ ජීවිකාව ගෙවා දමන ප්‍රබල තුන්වෙනි ක්‍රීඩකයා තාරක එවරත් පාරක් කෙල්ල කරනවා ඉතාමත්ම බලගත් පාරක් කෙල්ල කළේ ලොෆ්ටඩ් ස්ට්‍රේට් ඩ්‍රයිව් පාර තාක්ෂණයේ නගතම්පත් දකුණත් පිටිකරවා පිටේ පූර්ණ මුහුණත පන්දුවේ ගමන් මඟ වෙත ඉදිරි පාදය ඔස්සවා එල්ල කිරීම ඉතාමත්ම අපූර්වට තිබුණු පාරක් තාක්ෂණයේ නගතම්පත් පාරක් එම ලකුණු 6ත් සමග ලකුණු තත්ත්වය 51ක් දක්වා වැඩි කරගෙන තිබෙනවා. කොටාව එලිගන්ස් රුඩකින් දැන් ඉතාමත්ම ප්‍රබලතම සංදිස්ථානයකට පැමිණ තිබෙන බව පේනවා. TRL කිරියල්ල නායකවරයාට කරන කාරුණික ආරාධනාව සමවන්න කාසේවාසී උරගා බලා තිබෙනවා. ඊළඟ තරගය ඔබේ තරගය ආකර්ෂණීය සානගත කිරීමක් ඉතාමත් මැනවින් එල්ල කළා ස්කාකට් පාර පොයින්ට්ස් සීපකව කලාපාත්‍රයෙන් පන්දු සානගත කරමින් ලකුණු 4ක් හිමි කර ගන්නට සමත් වුණා. ප්‍රථම පන්දුවෙන් ලකුණු 6ක් දෙවන පන්දුවෙන් ලකුණු 6ක් තෙවන පන්දුවෙන් ලකුණු 4ක් තාරක මධු සංකේත ඉරේව ඉතාමත් මැනවින් පිට ක්‍රාත්මක කරනවා මෙවන පිට කෝදාගොඩ නලින් කෝදාගොඩ සීකණාවට අවශ්‍ය සේවය ඉතාමත් මැනවින් ලබා දෙනවා. ලකුණු 55යි ලකුණු තත්ත්වය එවරත් ඉතාමත්ම ආකර්ෂණීය පහරක් සියලු ගෞරව මේ දකුණ පිටිකරුවාට පිරිනැමිය යුතුයි ප්‍රිය තරග නරවන්නනි. පුටුපාගල වෝල්ට් පෙරරා ක්‍රීඩා පිටිය දෙවනත් කරන පිටිකරු විනිමක නිලෙනි අතිශයින්ම සටන්කාමී අතිශයින්ම ප්‍රදර්ශනාත්මක පිටිකරු විනිමක් මේ වන විට ඔහු ලකුණු 29ක් ලබාගෙන තිබෙනවා. ඒට 6 පාරවල් 4ක් සහ 4 පාරක් අන්තර්ගත කරගෙන තිබෙනවා. විශ්මිත පිටිකරු විනිමක් බල සම්පන්න පිටිකරු විනිමක් සවිශක්තිමත් පිටිකරු විනිමක් මේ ක්‍රීඩකයා ක්‍රාත්මක කරන්නේ තාරකට දැන් සිදුව තිබෙන්නේ අති විශාල පීඩනයක් මැද සෙසු පන්දු දෙක ක්‍රාත්මක කරන්න ඔහු අවතක්සරුවෙන් කපා කළ හැකි පන්දු යවන්නේ ගොඩ වෙයි. ශ්‍රී ලංකාවේ ප්‍රබලතම තුන්ගිරියව ක්‍රීඩකෙක් තාරක ආකර්ෂණීය ලොෆ්ටඩ් ඕෆ් රයිට් පාරක් කෙල්ල කළේ ජීවිතයේ අමතක නොවන පහර කෑමකට තාරක මధు සංඝ දැන් පත්වන්නේ ප්‍රිය තාරක දරවන්නනි පුටුපාගල වෝල්ට් පෙරරා ක්‍රීඩා පිටිය තුල 6 පාරවල් 4ක් සහ 4 පහක් මේ වන විට ලබා දී තිබෙනවා. මේ පන්දු යවන තමන්ගේ අත්දැකීම් කුමන ආකාරයෙන් පාවිච්චි කරාවිද මේ පන්දුව තුල ඉතාමත්ම විශ්මිත පිටිකරු වෙනීමක් ඉතාමත්ම බලගත්